පාසල් සිසුන්ගේ සාහිත්‍ය හා කලා කුසලතා ඔප්නැම්වීමත් මහජනතාවට උසස් රසවින්දනයක් ඇති කිරීමත් අරමුණු කරගෙන කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන බලන්කඩතුරා හැරදෑසේ ප්‍රාදේශීය සාහිත්‍ය උළෙල 2025 ඔක්තෝබර් 28 සහ 29 දින තුළ කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. ඔක්තෝබර් 28 දින ප්‍රවීණ රංගන ශිල්පිනී කලාසූරී මණිකේ අත්තනායක මහත්මියට උපහාර පිදෙන අතර කොළඹ එක් නාගරික සමාජ විවරණයක් වූ කැලණිපාලම නාට්‍ය නිර්මාණය වෙනුවෙන් නාට්‍යවේදී ආර්.ආර්. සමරකෝන් මහතාගේ නිර්මාණදායකත්වය ඇගීමද සිදු කළා. ඔක්තෝබර් 29 වන දින පෙරවරුවේ නාඩගම් හා නෘත්‍ය ගී පිළිබඳ රසවින්දනාත්මක වැඩසටහන මහාචාර්ය මහානාම වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන අතර එදින කොළඹ ප්‍රාදේශීය සංස්කෘතික බල මණ්ඩලයේ කලා ශිල්පීන් 7 දෙනෙකු ඇගීමට ලක් කෙරුණා. එදින සවස 2 සිට ශ්‍රී ලාංකේය ගීත සාහිත්‍යයේ කොළඹ තේමා කරගෙන ලියවුණු ගීත පිළිබඳ සමාජ සාහිත්‍ය විමසුම කොළඹ හැන්දෑව ගීතමය වැඩසටහන පැවැත් වූ අතර ඒ ප්‍රවීණ ගේය පද විචාරක ධම්මික බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරනු ලැබුවා. මෙම සාහිත්‍ය උළෙල කොළඹ මහදිසාපති දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ජනක ප්‍රසන්න කුමාර මහතාගේ ආශිර්වාදය හා මඟ පෙන්වීම යටතේ පවත්වන ලද අතර කොළඹ ප්‍රාදේශීය ලේකම් සඳරුවන් අනුරුද්ධ මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම් සුරංජිත් සමීර මහතා, කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම් පාලන කාංචනා ගුණවර්ධන මහත්මිය, කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම් ඉඩම් කෞශල්‍ය කුමාරි මහත්මිය සහ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු කළා. එමෙන්ම ප්‍රාදේශීය ලේකම් නිලධාරීන්, පාසල් සිසුන්, ප්‍රජා කමිටු සහ යෞවන සංගම්වල සහභාගීත්වයෙන්ද සාහිත්‍ය උළෙල සාර්ථකව සිදු කළා. මෙම දෙදින වැඩසටහන සඳහා පූර්ණ මාධ්‍ය අනුග්‍රහය අප මාධ්‍ය ආයතනය විසින් ආවරණය කිරීමට ලැබීම මහත් ගෞරවයක්. නාගරික මාධ්‍ය අපි ළඟා වෙලා තියෙනවා කියලා ඒ වෙලාවේ කියන්න පුළුවන්. අපේ ප්‍රාදේශීය සාහිත්‍ය වලින් ආරම්භනවත් ගැනීම අපේ සත්‍යාවේ පාසල් දරුවන්ගෙන් කලා කුසලතාවන් අසරිමන හැකියාවන් දිනු කරන්න ඒ වගේම අපේ පොත්පත්ේ ජනතාවට යම් සාහිත්‍ය කලාත්මක අත්දැකීමක් ලබා දෙන්න වගේම අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඒකාකාරීව මේ අධිකේ ජනාසීන්දනය සමාජයට එක්ක විවිධ ප්‍රශ්න ගැටලු එක්ක මහජනතාවට පිළිගත් අපේ නායකත්වයට වාර්තාගනා කරන ප්‍රමුඛතම සේවා දායකයාගේ සේවාලාභීන්ට මේ අපේ අද මුහුණ දෙන ඒකාකාරී දුෂ්කරතාවලින් මගහරවන්න